ශ්‍රද්ධා, සීල, ශ්‍රුත කියලා එකක් තියෙනවා. ශ්‍රුතිය කියන්නේ දහම් දැනුම කියන්නේ පිනක්. ඔබ දැන් මෙතෙක් වෙලා මේ අහපු දහම් කරුණු තියෙනවනේ. ධර්මයේ අහනවනේ මේක පිනක්. මොනවාරි හිතට කල්පනාව එනවනේ ධර්මානුකූලව පිනක්. නොදන්න දේවල් දැනගන්නවනේ ඒක පිනක්. මිනිසු පඬිතයි. මිනිසු කියනවා කොච්චර බණ ඇහුවා කෝ හැදිලා නැහනේ. බණ අහන එක වෙනම එකක්, හැදින එක වෙනම එකක්. බැංකුවට සල්ලි දාලා තියෙන එක වෙනම එකක්. ඒ සල්ලි වලින් වැඩ කරන එක වෙනම එකක්. කොච්චර වැඩ කරන්න හැදුවත් සල්ලි නැත්තම් බෑ. ඒක කොච්චර හැදෙන්න හැදුවත් දහම නැත්තම් බෑ. දහම අහලා මේ කුණු හදවතට ඒ දහම දාගෙන ඒ කුණු ටික ඈත් කරලා දාන්න සින්දු 1000ක් කෝටියක් මතක තියාගෙන ඉන්නවට වැඩිය එක බණපදයක් මතක තබා ගැනීම ශ්‍රේෂ්ඨයි. අද සිතුවා නම් අපි මැරෙනවා කියන එක ඇත්තක් කියලා. ඒක තමයි බණපදේ. කරපු පව් කුසල් බලෙන් වහන්න පුළුවන් කියලා ඔබ මතක තියාගත්තා නම් ඒක තමයි ඔබ අහපු බණපදේ. ඒක තමයි ඔබගේ බහුශ්‍රත බව. කවදා හරි ඔබ වරදකින් වැළකී පසුතැවෙන්න දෙයක් නැහැ නේ. කලින් මම මේවා කළා කියලා දුක් වෙන්න දෙයක් නැහැ නේ. ඇයි දුක් වෙන්න දෙයක් නැත්තේ? කුසල් බලෙන් ඒවා වහලා. වහපු ඒවා අදින්නේ කවුද? අනේ මන් දන්නේ නැතුව මං කරපු ඒවා. ඒ කතා නෑ. ඇයි? එයා ඒකෙන් වැළකීලා දැන්. මැරෙන්නේ පෞකාරික විදිහට නෙවෙයි. මේ මරණේ කවද දෙන්නේ? කොයි මොහොතේ හරි. ඊළඟ මොහොතේ හරි. මෙහෙම ගිහිල්ලා අතරයට නිදා ගන්න කෙනා හිත උදේට නැගිටින්න පුළුවන්. ඒකයි ජීවිතේ. ඒකයි ජීවිතේ. එසා හොඳට කල්පනා කරන්ට. බහුශ්‍රත බව කියන්නේ හොඳට අහනවා. හොඳට අහන්න හැදෙන්න පුළුවන් දෙයක්. හකහක ගා hina වෙන එකක් නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ hinaව විතරක් ඉතුරු වෙනවා නම් ඒක බණ නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ අනිත්‍ය උන්ගේ ඇද පේනවා නම් ඒක බණ නෙවෙයි. බණ කියන්නේ මේක. මෙතෙක් වෙලා ඔබ අහපු බණ පදයක් ගානේ කවුද පේන්න ගත්තේ? තමන්. මං කොයි වගේ කෙනෙක්ද කියලා තමන් ගැනම හිතෙනවා නම් ඒක බණ. මේ ධර්මයේ කියන ඕපනයිකයි කියලා තමා තුළින්මයි බලන්න තියෙන්නේ. බණ ඇහුවට පස්සේ තමන් ගැන පේනවා නම් ඒ බණ අහන්න. බණ අහනකොට අනුන්ගේ ඇදපුද පේනවා නම් ඒක අහන්න එපා. ඒකට අනුන් හදන්න දෙයයි තමන් හැදෙන්නේ නැතුව. කර්මේ තමා එකයි එන්නේ. භුක්ති විඳින්න වෙන්නේ තමන්ට. එතකොට මේ ඔක්කොම මේ අහන වචනයක් ගානේ ධර්මය. එතකොට කෙනෙක් හැදෙන්නේ නැතුව පරණ ගොඩේම ඉන්න පුළුවන්. හැබැයි ධර්මයේ දන්නවා. ධර්මයේ දන්නවා නැමැති පින උට තියෙනවා. හැදෙන්න බැරි වුණාට. ඔහුගේ ගෙදර නිදානයක් තියෙනවා. ගන්න බැරි වුණාට. හැබැයි කවදා හරි ওই නිදානේ නම් තියෙනවාමයි. බුදු කෙනෙක් ළඟ වුණත් පොළොව පළලා ওই නිදානියයි ගන්නේ. බුදුවරු දකින්නවනේ මොහුට පුණ්‍ය ශක්තිය තියනවද කියලා. ඒ කියන්නේ සැඟවිච්ච පින්. මොනවද සැඟවිච්ච පින? සංසාරේ සිල් රැකලා, සංසාරේ වැරදි හදාගෙන, සංසාරේ බණ අහලා රැස් කරගත්ත දේවල්. පැහැදිලි නේද? ඒ නිසා ධර්මය අහන්න. උඹලා බණ ඇහුවට මං ඇති වැඩක් නැහනේ. ඒ කතා කියන්න එපා. බණ අහන එක පිනක්. අර අපි මේ සින්දු වලට මිනිස්සු කියනවා මෙච්චර බණ ඇහෙන රටේ, මෙච්චර බණ කියන රටේ අපි තවමත් අනන්තරේ කියලා. ඒ හැම වචනයකම තියෙන්නේ අසත්‍ය, නොදන්නා බව. පින්වතුනි, හැදෙන්න අමාරුයි. හිමීන්ට ධර්මයේ කියවා
ධර්මයේ දරාගෙන සීල රැක හිමීටයි හැදෙන්න තියෙන්නේ. මොනවා කරන්නද බුදු කෙනෙක් පිරිනුවම් පාලා අවුරුදු 2600කුත් ගිය තැන අපිට දැන් බණ ඇහෙන්නේ.